මම කලින් වීඩියෝවේදී ඔයාලට කිව්වනේ අපි ගමේ ගියා කියලා. ඉතින් මේ මගේ ගෙදරට පේන අම්බුලාව කන්ද. ගම්පල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර නාවල්පිටිය පාර දිගේ යනකොට තමයි අපේ ගම තියෙන්නේ. ඇත්ගාල තමයි ඒකේ නම. ඉතින් මම අද අපේ ගෙදර ඉඳලා ඔයාට පොඩි බීම් එකක් හදලා පෙන්වන්න යන්නේ. මේ තමයි අපේ ගෙදර ඉස්සරහා මිදුලේ තියෙන වෙරළු ගහ. මේ වෙරළු ගහේ ගෙඩි හැමදාම උදේට ඉදලා ගෙඩි 50ක් විතර වැටෙනවා. ඉතින් අපි ඒක එකතු කරගෙන තමයි මම මේ බීම් එක හදන්න යන්නේ. අපි වැඩි ගණන් ගත්තේ නැති වුණාට වෙරළු කියන්නේ ඊටමත් ශරීරයට ගුණදායක පළතුරක්. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න වෙරළු ඊටමත් ගුණදායකයි කියලා තියෙනවා. ඉතින් මේ බීම් එක අපිට ඉක්මනින් හා පහසුවෙන් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. මේක හදාගන්න අපිට ඕන වෙන්නේ හොඳින් ඉදුණු වෙරළු ගෙඩි ටිකකුයි ලුණු චූට්ටක් විතර වගේ තිබුණාම හොඳට මැති සීනි රසායනුව දාගන්න පුළුවන් මේ සැඳි 2-3ක් වගේ තිබුණාම හොඳට මැති ඊට අමතරව අයිස් කැට ටිකකුත් තිබුණාම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මුලින්ම අපි මේ හොඳින් ඉදුණු වෙරළු ගෙඩි ටිකේ ඇටේ අයින් කරගන්න ඕන. ඉතින් ඒකට මම ගත්තේ ග්‍රේටරයක්. මේකට ග්‍රේටරයක් ඕනේ නැහැ. ළඟ පිහියකින් කපලා අයින් කරගන්න පුළුවන් වුණත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි චුට්ටක් හරි අමාරු වැඩකට කියලා තියෙනවනම් තියෙන්නේ. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එකක් දාගෙන ඉස්සරහට බලන්න. මේ විදිහට මේ වෙරළු ටික හොඳින් ග්‍රේට් කරලා ගත්තට පස්සේ අපිට බ්ලෙන්ඩර් ජාර් එකකට දාගන්න ඕන. ඊට පස්සේ ඒකට ලුණු කුඩු චුට්ටකුයි සීනි ටිකයි දාගන්නවා. මේ දේවල් දාලා ඉවරුණාට පස්සේ අයිස් කැට ටිකත් එකතු කරගන්නවා. දැන් මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේකට වෙන කිසි දෙයක් දාන්න ඕනේ නැහැ, කිරි දාන්න ඕනේ නැහැ, කිසිම දෙයක් ඕනේ නැහැ. මේක හොඳින් බ්ලෙන්ඩ් වුණාට පස්සේ මේ පේනව නේද? ඔයාලට මේ වගේ හොඳ උකු බීම් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. වෙරළු කන්න අකමැති අපේ බබාලා ටිකත් මේ බීම් එක නම් හරිම රසයි කියලා බිව්වා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ගිහිල්ලා එන්නම්. ස්තුතියි.